2යි x not වරක් 12 බෙදීම 4යි 5යි 6යි 6යි x not. අන්න x not කැපෙනවා 12න් බෙදුවොත් 2යි දෙවරක් 2 4යි ms ඍණ 1. එතකොට P6 වල මේ විදියට අපි ගණන් හදලා ලකුණු 75 නෙමෙයි අපේ අරමුණ ලකුණු 90ක්වත් ගන්න එක. එහෙම P6 වැඩ ටික කරන් යනකොට ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි මැත්ස් බයෝ ඒවත් ඒ විදියටම කරගෙන යන්න ඕනේ. හරිද? ඉතින් දැන් අපේ ඉස්කෝලේ ඉන්න එක ගුරුවරේ දැන් හිතන්නකෝ කවුරු හරි නිකන් අර යනවා වාලේ පන්තියකට යනවා කියලා. දැන් අපේ පන්තියට සමහරව ඇවිල්ලා නිකන් ඔහේ එනවා. හරිද? ආවට මෙහි අපි ගණන් හදවලා කොහොම හරි ආව ගොඩ දානවා. අන්න ඒ වගේ පන්තියක් තියෙනවා ළමයි අපේ ගුරුවරයෙක් ඉන්නවා. ඉතින් ඒ ගුරුවරයා පන්තියට ගියොත් මැත්ස් වලට මැත්ස් කියන්නේ ගොඩක් ෆේල් වෙන විෂය. ඒ ගුරුවරයාගේ පන්තියට ගියොත් ඒ ගුරුවරයා මේ මං වගේ ටර්ම් ටෙස්ට් පේපර් කරවනවා ළඟට ගිහිල්ලා ගණන් හදවනවා වැරදෙන තැන් කියා දීලා කොහොම හරි මේ ගණන් හදන්න පුරුදු කරනවා. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ නිකන් ජොලියෙම ඉන්න ෆේල් වෙන්න බලාගෙන ටිකක් පන්ති යනවනේ. ඒගොල්ලන්ට හරියන්නේ නැහැ පන්තිය. හරි ගණන් හදලා ගොඩ යන්න ඕනේ ළමයෙකුට හොඳයි මේ පන්තිය. හැබැයි තියෙන්නේ ළමයි මෙහෙ නෙවෙයි සැසිප් එකේ තියෙන්නේ. හරි. ඉතින් ළමයි යන්න මේ වගේ පන්තියකට යන්න මං කියන්නම් මං නම් කියන්න කැමති නෑ ගුරුවරුන්ගේ. මේ ළමයි ශර්ලි තිත්තවැල්ල යන්න හරිද? යන හැමෝටම ගොඩ යන්න පුළුවන්. හරි? ඒ වගේ ඉන්නවා ළමයි කෙමිස්ට්‍රි වලට හොඳ දක්ෂ ගුරුවරු. හරිද? ඔයගොල්ලෝ වෙනම ආන්න මං කියන්නම් බයෝ වලට ඉන්නවා. ඒ ගුරුවරු ළඟට යන්න අනිවාර්යෙන් ඔයාලට ගොඩ යන්න පුළුවන්. ඔයාලට වරදින තැන යාලා කියලා දෙනවා. නිකම් පේපර් එකක් කරලා ලකුණු දීලා බොරු ලකුණු දීලා ලකුණු 60යි 70යි කියලා පෙන්නන ගුරුවරුත් ඉන්නවා. ඒවෙන් වැඩක් නැහැ. ළමයා මට්ටු වෙන්නේ ප්‍රතිඵල එනකොට පේල් වෙනවා. ඉතින් ඒවෙන් බේරිලා හොඳ පන්ති වලට යන්න අපිව විශ්වාස කරලා එන ළමයාව ගොඩ දාන එක අපේ වැඩක්. හරි එහෙනම් අපි ඊළඟ සතියේ පන්තිය පටන් ගමු. සිකුරාදා 2:30ට